කැමතිද? නෑ. බයි වටිනාගේ පාරක්. කෙලින් ඉන්නකෝ. මොකක්ද කරන්නේ? ඔව් මේ අපිට මොන්නේ බිලියම්. ඔය මේ කලුයි දන්න. හයි කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මම ලංකාවෙන් එන්න කලින් සතියේ කොහොමද ගෙවුනේ කියලා බලමු. ඉතින් මේ නොවැම්බර් 1 වෙනිදා එදා මට එක්සෑම් එකක් තිබුණා. ඊට පස්සේ මගේ හොඳම යාළුවෙකුත් හම්බෙලා තමයි මම ගෙදර ආවේ. ඉතින් මේ නොවැම්බර් 2 අයියලාගේ ගෙදර ඉන්නේ පොඩි අයවත් ඇහැරවගෙන පොඩි කෑමක් හදන්නයි ලෑස්ති වෙන්නේ. අප්පච්චි මම බිරියානි එකක් හදන්න යන්නේ කැමතිද? හොඳයි. කැමති පුතේ හදන්න. නෑ. ඇත්තටම මම බිරියානි හදනකොට මේකෙන් 90%ක්ම වගේ කරේ අම්මා. අම්මා ඉන්නකොට ගොඩක් සපෝටිව්. ඉතින් මම කියන විදිහට අම්මා උදව් කරනවා හදන්න. මේ අපි දැන් උස පෙන්නන්න යනවා. එතකොට අපිට පවන. කෙලින් ඉන්නකෝ. කෙලින් ඉන්න. ආවවත් පෙන්නන්න එපා. ඒ මම මගේ බිරියානි ගැන මොකද හිතන්නේ? පිස්සු කෙනෙක්. ඔයා මොකද හිතන්නේ? මගේ බිරියානි ගැන මොකද හිතන්නේ? අනේ මානම් පින්. රාම නෑ. බයි. ඔකේ බයි වටිනාගේ පාරක්. කේ කරන්නේ? ඔහම අලි යන්නකෝ බයයිද? ඔයා මොකද කියන්නේ? ඔයාලා දෙන්නද උයන්නේ ආද? අනේ අපිට ඔව් මේ අපිට මොන්නේ හරි හොඳ දීලා. ඔයාලා මොනවද හදන්නේ? බිලියම්. මෙතන නම් මේ වෙන්නේ අත්තම්මගේ ළමයි ටිකගේ සෙල්ලමක්. අත්තම්ම වෙන ගමන් ඒගොල්ලෝ එක සෙල්ලම් කරනවා. ඔන්න බිරියානි එක නම් රෙඩි. ඊට පස්සේ අපේ පොඩි යෝජනාවක් ආවා මේ කෙසෙල් කොලේ දාගෙන මේක කමු කියලා. ඉතින් ඒකට තමයි මේ රෙඩි වෙන්නේ. ඊට පස්සේ අපි 4 දෙනා විතරයි අනිත් අය ඉතුරු කරලා අපි 4 දෙනා නෙවෙයි අපි 5 දෙනා මේ විදිහට දැම්ම විතරයි මතක කෑම එක වාෂ්ප වුණා වගේ වුණා. මං හිතුවේ නෑ පොඩි නිසා එච්චර කයි කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක එන්ජොයි කරා. මට සතුටුයි. ඉතින් මං ඒගොල්ලන්ගේ නැන්දිනේ. තනි කකුලෙන් හිටගෙන ආයිත් පියාඹන්න. සද්ද කරන්න බෑ. ගල් රූප. ඔයා තවටි නාවට. අරේ වරන්න. ආට කන මෙදිරියෝ රැට රැට සිඳුවලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම අද ඊයේ වැඩිම පිරුණේ අයියට හායි ඔයාලා රස්සට මේවා මේ හොරෙන් කන්නේ. ඒ හොරෙන් කාලා සමාජගත කරන්න යන්නේ. අනේ ඔය ඔක්කොම දානවද මොකකට හරි? පහුගිය දවස් ටිකේම මම හිටියේ අයියලාගේ ගෙදර. මේ තෙහෙ ඉඳලා තමයි යන්නේ. මගේ සැලෝන් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා තිබුණා. මගේ කොණ්ඩේ පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ මේ සැලෝන් එකේ තමයි ඉන්නේ. මට එහෙ ඉඳලා යන එක ලේසි මගේ වැඩ ටික කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට සැලෝන් එකේ වැඩත් ඉවර කරලා මගේ තව වැඩ ටිකක් තිබ්බා. අම්මත් එක්ක ඒ ටිකත් ඉවර කරගත්තා. මගේ සපෝට් එකට අම්මයි අයියගේ ලොකු පුතයි ආවා. ඊට පස්සේ අපි ගෙදර ගිහලා පොඩි පාටියක් දාමු කියලා මෙන්න මේ ටික අරගෙන ගියා. මං ඒගොල්ලන්ට ප්‍රොමිස් වෙලා තිබුණා කොත්තු හදලා දෙනවා කියලා. ඉතින් හදලා දුන්නා. මේකේ වැඩේ කියන්නේ මට කැම තියෙද්දි තමයි ගන්න බැරි. මේ තියෙන්නේ මම හදපු කොත්තු. මේ තියෙන ඊළඟ දවස මගේ යාළුවව හම්බෙලාම ගියොත් හොඳයි කියලා මට හිතුණා. මොකද මේ මම ගෙදර ගියාට පස්සේ මට ආයෙත් එන්න ටයිම් එකකුත් නැහැ. ගෙදර ඉඳලා එනකොට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙනවා. ඒකත් එක්ක අපි දෙන්න හම්බුණා. අපි දෙන්න ඇත්තටම ඉස්කෝලේ කාලේ ඉඳලම යාළුවෝ. හැබැයි
එකම ළඟම යාළුවෝ සෙට් එකෙත් හිටියා. හැබැයි දැන් මෙච්චර ගොඩක් ක්ලෝස් වෙලා දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. ඉතින් ඕන දෙයක් ෂෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ එදත් පොඩි පොඩි බඩු ටිකක් අරගෙන මම මේ දැනුත් යන්නේ අයියලාගේ ගෙදර. දැන් මේ ඊට පහෝදා අපි ගෙදර යන ගමන් මට මතක නෑ ෆ්ලයිට් එක තිබ්බ දවස. දැන් මේ වොයිස් කරන වෙලාවේ ප්ලෑන් එක තිබුණේ ගෙදර ගිහිල්ලා බඩු ටික ලෑස්ති කරගෙන එයාපෝට් යන්න. බඩු වගේක් ගන්න නතර කරාම මට මේ චූටි අයිස් පැකට් එක දාලා කන්න හිතුණා. පොඩි කාලේ මේවට හරි ආසයි ඉල්ලනෝනේ අම්මගෙන් එහෙම. ඉතින් ඒක ඇත්තටම ඉස්සරහම තමයි. ගෙදර ගියපු ගමන්ම මට ආපස්සට ඩොක්ටර් හම්බෙන්න යන්න වුණා කුරුණෑගලට. මොකද මේ මගේම මෝඩ වැඩකට මගේ දත්වල පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක සෙටල් කරගන්න නැතුව මට යන්න බෑනේ. ගොඩාක් කාලෙකින් බස් එකේ ගියේ අම්මත් එක්ක ඔතන අනලත් එක්ක ඉන්නේ. ඉතින් මම ලංකාවෙන් ගියේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් බයි.